හරි. කොහොමද ඔයාට? ඇත්තටම කොහොමද කියලා අහපුවාම හොඳයි කියන්නත් බැරි තත්ත්වයක සමහර විට ඔයා ඇත්තේ. ඒකට ඉතින් මේ දවස්වල රටේ තියෙන ජීවන වියදම් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක බලපුවාම සමහර විට ගොඩක් අය අපහසුතාවයෙන් ජීවත් වෙනවා වෙන්න පුළුවන්. ඉතින් මට ඇත්තටම අද ඔයත් එක්ක කතා කරන්න ඕනේ වුණේ මේ වාහන මිල සම්බන්ධව ගොඩක් අය පහුගිය දවස්වල කතා වුණා. වාහන වලට අමතරව බද්දක් එකතු කළා රජය. ඉතින් ඒ ගැන තමයි කතා කරන්නේ. මේ ගැන වාහන ගෙන්නන ආයතනවල අයත් මේ කියලා තිබුණා ඒගොල්ලන්ගේ මේ වාහනවල මිල වැඩි වෙන්නේ කොහොමද කියන එක. ඉතින් ඒක නිසා මම අද කල්පනා කරා ඔයත් එක්ක මේ වාහන මිල වැඩිවීම ගැනයි මේක මොකද්ද උනේ, ඇයි රජය මේ විදිහට බද්දක් ගැහුවේ කියන එක ඔයත් එක්ක කතා කරන්න. හැබැයි මේ ගැන කතා කරන්න ලෑස්ති වෙනකොට මේ ගැන කතා කරන්න කලින් මේකත් එක්කම කතා වෙන තව දෙයක් තියෙනවා කතා නොකරම බැරි. ඉතින් ඒක නිසා මං අද ඒ ගැන කතා කරනවා. මගේ ඊළඟ වීඩියෝ එකෙන් අපි තව වීඩියෝ එකකින් කතා කරමු වාහන මිලට මොකද උනේ කියන එක. මොකද නැත්තම් මේ වීඩියෝ ගොඩක් දිග වෙනවා. ඒකින්ද අපි අද බලමු ඩොලර් එකට මොකද උනේ කියලා. ඩොලර් එක පහුගිය ටිකේ සීක්‍රෙන් වැඩි වුණා. මේ වෙනකොටත් වැඩි වෙමින් තියෙනවා. ඉතින් ඒක රටේ ආර්ථිකයටත් ලොකු බලපෑමක් වෙලා තියෙනවා. වාහන ගෙන්නන එකටත් මේක ඍජු බලපෑමක් වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද අපි අද බලමු ඩොලර් එකට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. හරි, දැන් බලන්නකෝ අපි ලංකාව ඇතුලේ බඩු ගන්නකොට අපිට ඕන කරනවනේ රුපියල්. අපි රුපියල් දීලා කඩවල වලින් බඩු ගන්නවා, ගෙදරට ඕන කරන දේවල් ගන්නවා, වාහන ගන්නවා, ඉලෙක්ට්‍රොනික උපකරණ ගන්නවා, මේ වගේ දේවල් ගන්නවා. හැබැයි මේ අපි රට ඇතුලේ රුපියල් වලින් ගනුදෙනු කරාට අපිට මේ අපි ගන්න බඩු සමහර දේවල් ගේන්නේ පිට රටවල් වලින්. අපි කියමුකෝ ඉලෙක්ට්‍රික් බඩු වෙන්න පුළුවන්, වාහන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අපේ ගෙවල් වල තියෙන ඒවා ගොඩාක් දේවල් අපි ගෙනල්ලා තියෙන පිට රටවල් වලින්. හැබැයි ඒක අපි ගෙනාවේ නැතුණාට පිට රටින් ඉම්පෝට් කරන ඉම්පෝටර් කෙනෙක් ඉන්නවා. ඉතින් මෙයාට අපි මේ දෙන රුපියල් ටික මෙයාට ගිහුවම මෙයා මොකද කරන්නේ? මේ රුපියල් මෙයා තමයි පිට රටවල් වලින් ඉම්පෝට් කරන්නේ. හැබැයි එයාට රුපියල් දීලා මේ බඩු ගේන්න බෑ ලංකාවට. මේ ඒකට يعني ඒ රටවල් අපේ රුපියල් ඒගොල්ලෝ පිළිගැනීමක් නැහැ. ඒ රටවල් අපේ රුපියල මත විශ්වාසයක් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ අර අපේ රුපියල රිසර්ව් කරන්සි එකක් නෙමෙයි කියලා කියනවා. මේ සාමාන්‍ය ලෝකයේ තියෙන රිසර්ව් කරන්සි කියලා. ඉතින් ඒ වගේ උඩින්ම තියෙන්නේ ඩොලර් එක. ඉතින් ඒකින්ද හුඟක් රටවල් වල ඩොලර් එක තමයි මේ මුදල් ඒකකයක් විදිහට මේ බාණ්ඩු හුම්මාරුවේදී රටවල් අතර රිසර්ව් කරන්සි එකක් විදිහට පාවිච්චි වෙන්නේ ඩොලර් එක. දැන් මේ රූප සටහනේ බලන්නකෝ රිසර්ව් කරන්සි. ඇමරිකානු ඩොලර් එක තමයි උඩින්ම තියෙන්නේ. යූරෝ තියෙනවා, ජපාන් යෙන් තියෙනවා, බ්‍රිතාන්‍ය පවුම්, චීන යුවන්. ඇත්තට මේ රිසර්ව් කරන්සි කියන්නේ විදේශ රටවල් ඒගොල්ලන්ගේ මේ සංචිත. අර දැන් අපි මහ බැංකුවෙත් කියන්නේ අපි සංචිත ගොඩනගනවා කියලා. ඉතින් ඒගොල්ලෝ සංචිත විදිහට මේ ඒගොල්ලෝ තියාගෙන ඉන්න මේ මුදල් ඒකක තමයි මේ ලෝකයෙන්ම පිළිගන්න විශ්වාස කරන මුදල් ඒකක. මොකද මේ වගේ ලොකුවට මේ මුදල් ඒකකවල මේ පහළ යෑමක් මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති අර ස්ටේබල් මුදල් ඒකක. ඉතින් ඒකින්ද තමයි මේව රිසර්ව් කරන්සි විදිහට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සංචිතවල තියාගෙන ඉන්නේ. ඉතින් අපිට මේ වගේ දේවල් ඕන වෙනවා පිට රටවල් වලින් බඩු ගන්නකොට. ඉතින් ඒකේ ප්‍රධාන විදිහටම පාවිච්චි වෙන්නේ ඩොලර් එක. හරි. ඊට පස්සේ දැන් හිතන්නකෝ අපි ලංකාවේ තියෙන පළතුරු කඩයක්. අපි පළතුරු කඩේට අපේ රුපියල් දීලා පළතුරු ගත්තාම කඩේ මුදලාලි මොකද කරන්නේ? එයාට පිට රටවල ඉතින් පළතුරු ගේන්න ඕනනම් එයා කරන්නේ මේ රුපියල් අරගෙන ගිහිල්ලා බැංකුවට දීලා බැංකුවෙන් ඒ වෙනුවට ඩොලර් අරගෙන එයා ඩොලර් දීලා පිට රටවල් වලින් මේ ඇපල්, දොඩම්, මිදි මේ වගේ අර පිට රටවල් වල හැදෙන පළතුරු ಜಾති ලංකාවට ගේනවා. එතකොට ඒක කරන්න එයාට ඩොලර් තමයි ඕන වෙන්නේ. ඉතින් ඩොලර් දෙන්න
මෙයා බැංකුවට දීලා තමයි ඩොලර් මාරු කරගන්නේ. එතකොට අර විනිමය අනුපාතිකයට අදාළව තමයි මේ ඩොලර් මාරු වෙන්නේ. දැන් පහුගිය කාලේ නම් ඩොලර් එකකට රුපියල් 300ක් විතර වගේ දෙන්න වුණා. ඉතින් මේ 1950 ගණන් වල එහෙම මේ ඩොලර් එකකට රුපියල් 4ක් 5ක් වගේ ඔය වගේ ගොඩක් අඩු වගේක් තිබිලා තියෙනවා. ඉතින් දැන් මේ වෙනකොට ටික ටික රුපියල් බාල්දු වෙලා මේ ගානට දැන් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි දැන් බැංකුවට ගිහිල්ලා රුපියල් දීලා ඩොලර් ඉල්ලද්දී බැංකුවට දෙන්න කොහෙන්ද බැංකුවට ඩොලර්? එතකොට බැංකුවට ඩොලර් හම්බෙන්නේ විදේශ විනිමය හම්බෙනවා කියලා කියනවා. ඉතින් ඒක වෙන්න නම් සංචාරකයෝ ලංකාවට ඇවිදලා ඒගොල්ලන්ගේ ගේන ඩොලර් ඒගොල්ලෝ ලංකාවේ වියදම් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපේ රෙදි අපේ ගාමන්ට් ෆැක්ටරි වලින් රෙදි මහලා රෙදි අපනයනය කරලා ඒකින් ඩොලර් අපි හොයන්න ඕනේ. එහෙම නැත්නම් ලංකාවේ තේ තියෙනවා, පොල් තියෙනවා, රබර් තියෙනවා, මේ වගේ දේවල් අපි අපනයනය කරලා ඩොලර් හොයන්න ඕනේ. ඉතින් ඊට අමතරව තව ලංකාවට ඩොලර් ගේන ප්‍රධානම ක්‍රමය තමයි විදේශ ශ්‍රමිකයන්. ඒ කියන්නේ පිට රටවල් වල ගිහිල්ලා වැඩ කරන අය හින්දා ලංකාවට ඩොලර් එනවා. එතකොට මොකද කරන්නේ? බැංකුවත් සුළු ලාභයක් තියාගෙන පොඩි ලාභයක් තියාගෙන ඒගොල්ලොත් කරන්නේ ඩොලර් ගේන අයට ගේ ඩොලර් අරගෙන රුපියල් දෙනවා. අපි කියමුකෝ රුපියල් 300ක් දෙනවා කියලා. එතකොට ආයෙ තව කවුරු හරි කෙනෙක් ආවොත් ඩොලර් ගන්න එයාගෙන් 310ක් විතර ගන්නවා. 310ක් අරන් ඩොලර් එකක් ගන්න. එතකොට ඩොලර් එකක් ගන්න දුන්නොත් බැංකුවත් පොඩි ගාණක් කමිෂන් එකක් වගේ ගාණක් තියා ගන්නවා. ඉතින් එහෙම කරගෙන තමයි බැංකුවත් ඔය ඩොලර් ගනුදෙනු කරන්නේ. අර මේ අපිට කියන්නේ ගැනුම් මිල විකුණුම් මිල කියලා. ඉතින් ඒ බැංකුව ගන්න මිලයි විකුණුම් මිලයි කියන අතරේ පොඩි පරතරයක් තියලා තමයි බැංකුව ඔය වැඩේ කරන්නේ. ඉතින් මේ විදිහට අපේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් වෙලා අපිට ගොඩක් ඩොලර් ගොඩාක් එනවනම් අපිට සංචිතවල මහ බැංකුවේ සංචිතවල ගොඩාක් ඩොලර් තියෙනවනම් එහෙම වෙනවනම් අපිට මේ ඩොලර් එකට ගෙවන්න වෙන මුදල අඩු වෙනවා. ඒ කියන්නේ ඩොලර් සුලභ වෙනවනේ. ඕක හරියට නිකන් දැන් බලන්නකෝ අඹ තියෙන කාලෙට අඹ ගණන් අඩුයිනේ. හැබැයි අඹ නැති කාලෙට අඹ ගෙඩියක් ගණන් ගොඩක්. අඹ තියෙන කාලෙට ගණන් මේ අඩුයි. අන්න ඒ වගේ තමයි ඩොලර් ගොඩාක් තියෙනකොට මේ ඩොලර් වලට අපිට ගෙවන්න වෙන රුපියල් ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඒ වගේම තමයි අපේ විදේශ විනිමය අපිට එන මුදල් අඩු වුණොත් අපිට ඕකේ අනිත් පැත්ත තමයි වෙන්නේ. හරියට අර අඹ නැති කාලෙට අඹ ගණන් යනවා වගේ තමයි. ඉතින් ඩොලර් අපිට ලංකාවට එනවා අඩුයි නම් සංචිතවල ඩොලර් නැත්තම් ඩොලර් අඩු වුණාම මොකද වෙන්නේ? ඩොලර් එකකට අපිට ගෙවන්න වෙන මුදල වැඩි වෙනවා. ඩොලර් එකට තියෙන ඉල්ලුම වැඩි හින්දා ඩොලර් එකට ගෙවන්න වෙන මුදල වැඩි. අර අඹ නැති කාලෙට හැමෝම අඹ කණ්ඩ හොයනවා. හැබැයි ඒ වුණාට අඹ හිඟයි. ඒක හින්දා අඹ විකුණන අය වැඩි මුදලකට අඹ විකුණනවා. ඉතින් එතකොට තමයි අර ඉල්ලුම අඩු වෙන්නේ. එතකොට ගොඩක් සල්ලි දීලා අඹ කන්න බැරි අය අඹ නොකා ඉන්නවා. ඉතින් වියදම් කරගන්න පුළුවන් අය අඹ කනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි ඩොලර් වලටත් එන්නේ. එතකොට ඩොලර් එකට අර එන තෙරපුම් අඩු වෙනවා නිකම්ම මේ ඩොලර් එකට ගෙවන්න වෙන රුපියල් ප්‍රමාණය වැඩි වෙනකොට. එතකොට සමහරු ආනයනය කරන ප්‍රමාණය මේ අඩු කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට දරා ගන්න අමාරුයිනේ. ඉතින් අන්න ඒක ඉබේම වෙනවා මේ ඩොලර් එකට ගෙවන්න වෙන මුදල වැඩි වෙනකොට. ඊට පස්සේ අපේ සංචිත එහෙම අඩු වෙලා තියෙන වෙලාවක අපි රුපියල් අපි ළඟ තියෙනවනම් අපි මොකද කරන්නේ? අපි ළඟ රුපියල් තියෙනකොට අපි එක එක බඩු ගන්නවා, මේ ගෙවල් හදනවා, වාහන ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් කරනවා. ඉතින් එතකොට මේ පිටරටවල් වලින් බඩු ඒවට ගේන්න මේ ඩොලර් උවමනා වෙනවා. ඉතින් ඩොලර් ගන්න මේ බැංකුවට ගිහම ඩොලර් නැහැ. ඩොලර් හිඟයි. මේ අපිට විදේශ සංචිත අපේ අඩු වෙලා තියෙන. ඉතින් එතකොට අපි ළඟ රුපියල් තිබුණාට ඩොලර් නැහැ. එතකොට මොකද වෙන්නේ? අපිට වැඩි රුපියල් ප්‍රමාණයක් දීලා ඩොලර් ගන්න වෙනවා. ඉතින් එතකොට නිකම්ම මේ ඩොලර් එකේ අගය වැඩි වෙනවා. ඉතින් දැන් ඒක තමයි දැන් මේ දවස්වල වීගෙන යන්නේ
රුපියල් 300ට විතර තිබ්බ ඩොලර් එක දැන් 350ට විතර වගේ ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් ඕකේ බලන්නකෝ ඇයි අපි එහෙම බඩු ගන්න ගොඩක් පෙළඹෙන්නේ කියලා. එතකොට බඩු ගන්න පෙළඹෙන්නේ මිනිස්සුන්ගේ අතේ රුපියල් වැඩිපුර තියෙනකොට. ඉතින් මිනිස්සුන්ගේ පඩි වැඩි වෙනවා. මිනිස්සුන්ට බැංකු වලින් ණය ගන්න පුළුවන් වෙනවා අඩු පොලියට. එතකොට පිටරටවල වල ලංකාවේ හිටපු අය ගොඩක් පිටරටවල වල ගිහිල්ලා සල්ලි එවනවා. එතකොට ඒ වගේ මේ රජයෙන් ආධාර දෙනවා, සහනාධාර දෙනවා. මේ වගේ ක්‍රමවලට මේ තව වෙන දෙයක් තමයි රජය මුදල් ප්‍රින්ට් කරනවා. ඒ වගේ දේවල් වෙනකොට මේ මිනිස්සු අතර සංසරණය වෙන රුපියල් ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා. වැඩි වෙනකොට මිනිස්සු ගතේ සල්ලි තියෙනකොට මිනිස්සු ඒවා වියදම් කරනවා. ඉතින් වියදම් කරනවා කියන්නේ අන්තිමට පිටරට වලින් තමයි ගොඩක් වෙලාවට බඩු ගේන්නේ. ඒක ගේන්න වෙනකොට දැන් සල්ලි තියෙන දැන් බයික් එකක් පදින කෙනාට මේ අපි හිතන්නකෝ ලොතරැයියක් ඇදුණා කියලා. එතකොට එයා මොකද කරන්නේ? එයා කාර් එකක් ගන්න බලනවා. ඉතින් එතකොට අන්න ඩොලර් ඕන වෙනවා. දැන් ඔය මට තව කියන්න බැරි වුණු දෙයක් තමයි දැන් ඔය පහුගිය කාලේ මහ බැංකුව ඒගොල්ලන්ගේ සංචිත ගොඩ නැගුවනේ. ඒ කියන්නේ වාණිජ බැංකුවල තියෙන ඔය සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව වගේ ඒ බැංකුවලට පිටරටින් මේ මිනිස්සු අරගෙන එන ඩොලර් මහ බැංකුව සල්ලි දීලා ගන්නවා. ඒගොල්ලෝ ගන්නේ රුපියල් දීලා. ඒගොල්ලෝ ළඟ තියෙන රුපියල් දීලා ගන්නවා. එතකොට ඒගොල්ලෝ ළඟ තියෙන රුපියල් එනවනේ වාණිජ බැංකුවලට. ඉතින් ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලන්ට ওই රුපියල් තියාගෙන ඉඳලා වැඩක් නැහැනේ. ඒගොල්ලන්ට මේකේ මේ ආදායමක් ලාභයක් නැහැනේ. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒවා ආයේ මේ ඒගොල්ලන්ගේ පාරිභෝගිකයන්ටම ණයට දෙනවා. ඉතින් අර ඒගොල්ලෝ ගාව තියෙන රුපියල් ප්‍රමාණය වැඩි වෙනකොට මොකද කරන්නේ? ඒගොල්ලෝ සමහරට පොලියක් ටිකක් අඩු කරලා ණයට දෙනවා. මොකද ඒගොල්ලන්ටත් ඕනේ මේ බිස්නස් එක කරන්නනේ. ඉතින් එතකොට තමයි මිනිස්සු අතරට තව මුදල් මේ එනවා වැඩි වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මිනිස්සු මේ වැඩිපුර මේ ඒවා වියදම් කරලා එක දේවල්. ඉතින් අපි හැමෝටම සල්ලි තියෙනවා නම් අපි මොනවා හරි කරනවානේ. අපි ඕක තියාගෙන ඉන්නේ නැහනේ. අපි ගෙවල් හදනවා, ඇඳුම් ගන්නවා, වාහන ගන්නවා, ඒ වගේ දේවල් කරනවා. ඉතින් එතකොට තමයි මේ ආපහු මේ ඩොලර් එකට මේ තෙරපුමක් එන්නේ. ඇත්තටම ඩොලර් වලට තියෙන ඉල්ලුම ගොඩක් වැඩි වෙන්නේ. ඉතින් අපිට මේ රටේ ඩොලර් තියෙන්න ඕන නම් අපි කරන්න ඕනේ අපි අපනයනය කරන ඒවා පුළුවන් තරම් වැඩි කරන්න ඕනේ. අපනයන දිරිමත් කරන්න ඕනේ. ඉතින් රජයෙන් ඒවට පහසුකම් දෙන්න ඕනේ. එතකොට පුළුවන් තරම් අපේ ෆැක්ටරිස් අලුතෙන් පටන් ගන්න ඕනේ. ගාමන්ට් ෆැක්ටරිස් අලුතෙන් පටන් ගන්න ඕනේ. එතකොට තේ කර්මාන්තයට, පොල් කර්මාන්තයට සංචාරකයෝ ලංකාවට එන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් වැඩි වෙනවා නම් අපේ බැංකු පද්ධතියේ යන ඩොලර් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට අන්න අර විදිහට අපිට බඩු ගේන්න තියෙන ප්‍රශ්නේ අඩු වෙනවා. ඉතින් අපිට එහෙම නැතුව අපේ ඒ පැත්ත නැතුව ගියොත් අපිට ඩොලර් වල ලොකු ප්‍රශ්නයක් එනවා. අනිත් කාරණේ තමයි අපිට අවශ්‍ය කරන දේවල් හැම එකක්ම පිටරටින් ගේන්න නැතුව අපිට අපේ රටේම ඒවා නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් එතකොට අපිට ඒ දේවල් ගේන්න මේ ඩොලර් වියදම් වෙන එක අඩු වෙනවා. එතකොට අපි හිතන්නකො අපි සපත්තු ගේනවා පිටරටින්. හැබැයි අපිට පුළුවන් නම් සපත්තු ලංකාවේ හදලා පාවිච්චි කරන්න අන්න ඒවට යන ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට අපිට දැන් වාහන හදන්න බෑනේ අපිට. එතකොට වාහන මේ ඒ ටික ගේන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ අපිට කරගන්න බැරි ටික අපිට බෙහෙත් නැත්තම් ඒ අවශ්‍ය කරන ටික විතරක් පිටරට වලින් ගෙන්න ගන්න අපිට ඩොලර් ඉතුරු වෙනවා. අපි දැන් මෙච්චරලා කතා කරේ රට අභ්‍යන්තරයේ තියෙන සාධක හින්දා මේ ඩොලර් එක උච්චාවචනය වෙන හැටිනේ. කියන්නේ උඩ පල්ලෙහා යන හැටිනේ. එතකොට සමහර විට මේ මං හිතනවා මේක ඔයාලට තේරෙන්නේ නැති කියලා. මේ ගැන ඔයා ඉතින් දැනුවත් වෙන්නත් පුළුවන්. ඔයා මේ ගැන දැනගෙන හිටියා වෙන්නත් පුළුවන් බොහෝ දුරට. මේ දැන් ඊළඟට අපි බලමු මේකේ ඩොලර් වල වෙනස් මේ ඩොලර් එකේ වෙනසට මේ රටට බාහිරව අපිට මොනවද මේකට වෙන බලපෑම් කියලා. ඉතින් දැන් ඔයා හිතන්නකෝ අපි දැන් මෙන්න මේ chart එක බලන්නකෝ. දැන් මේ රටේ හැම තැනටම තෙල් ඕනේනේ. වාහන දුවන්නේ තෙල් වලින්. සමහරවිට අපි ලයිට් ගන්නෙත් තෙල් වලින්. ගොඩක් තැන්වල ෆැක්ටරි වලට තෙල් ඕනේ. ගොඩක් තැන්වලට තෙල් ඕනේ.
ඉතින් මෙන්න මේ ඉන්ධන සැපයුම ලෝකෙම අඩාල වුණොත් එතකොට මොකක් වෙයිද? ඉතින් එහෙම වුණොත් එහෙම වාහන දුවන්න විදිහක් නැතුව යනවා. මේ ෆැක්ටරි වැඩ කරගන්න විදිහක් නැතුව ලයිට් නැතුව යනවා. එතකොට අපේ අර ජන ජීවිතයට ලොකු බලපෑමක් වෙනවා මේ තෙල් නැතුව ගියොත්. මොකද තෙල් වලට තමයි ලොකු මේකක් තියෙන්නේ. හැබැයි අපි මේ තෙල් ගේන්නේ කොහෙන්ද? අපි තෙල් ගේන්නේ පිට රටවල් වලින්. ඒකත් ගේන්නේ එක පැත්තකින්. එතකොට මෙන්න මේ තෙල් ගේන පැතිවල දැන් මේ දවස්වල පොඩි ගැටලුවක් තියෙනවා. දැන් මේ දවස්වල තියෙන මේ යුදමය තත්ත්වයේ හින්දා අපිට ලෝකෙට තෙල් සැපියුම අඩාල වෙලා තියෙන්නේ. තෙල් එන පාරවල් වැහිලා තියෙනවා. සමහර රටවල් වලින් තෙල් ගන්න විදිහක් නැතුව තියෙනවා. ඉතින් ඒකින්ද අර වෙනදා වෙළඳපොළට ආපු තෙල් ප්‍රමාණය දැන් එන්නේ නැහැ. ටිකක් අඩු ප්‍රමාණයක් තමයි දැන් එන්නේ. ඉස්සර 100%ක් තෙල් ආවනම් දැන් ඉතින් සමහරට 75ක් වගේ යම් ප්‍රමාණයක් අඩු වෙලා තියෙන්නේ. දැන් ඉරාන වගේ පැතිවලින් තෙල් එනවා අඩුයි. එතකොට අර හෝමුස් සංදිය වහලා තියෙන හින්දා එතනත් මේ තෙල් ගේන්න තියෙන පාරවල් වැහිලා තියෙන්නේ. ඉතින් ඒකින්ද දැන් සීමිත පාරවල් ටිකකින් තමයි තෙල් එන්නේ. ඉතින් එතකොට තෙල් වලට තියෙන ඉල්ලුම ඒ විදිහටම තියෙනවා. හැබැයි සැපයුම අඩාල වෙලා තියෙන්නේ. ඉතින් එහෙම වුණාම අර අඹ කාලේට අඹ ගණන් අඩු වෙනවා. අඹ නැති වුණාම අඹ ගණන් වැඩි වෙනවා වගේ මේකෙත් ඒ ටිකම තමයි වෙන්නේ. දැන් තෙල් සැපයුම අඩු හින්දා තෙල් වල මිල වැඩි වෙනවා. ඉතින් තෙල් විකුණන අය කරන්නේ මොකද? ඒගොල්ලෝ වැඩි මුදලකට තෙල් විකුණනවා. මොකද ඉල්ලුම වැඩි, හැබැයි සැපයුම අඩුයි. ඉතින් මේ තෙල් වල මිල වැඩි වෙනකොට මිල වැඩි වෙන්නේ ඩොලර් වලින්. මොකද තෙල් වල ගනුදෙනු සිද්ධ වෙන්නේ ඩොලර් වලින්. ඔය අහලා තියෙනවා ඉතිනේ පෙට්‍රල් ඩොලර්ස් කියලා කියනවනේ. ඉතින් ඇමරිකාවත් එක්ක ඒ රටවල් ඇති කරගත්තු ගිවිසුම් වල හැටි ගිවිසුමක් අනුව ඒ රටවල් ඇත්තටම තෙල් විකුණන්නේ ඩොලර් වලට. ඉතින් ඒකින්ද ඩොලර් වලට තියෙන ඉල්ලුම ගොඩාක් වැඩි වෙනවා. මේ හැම රටකින්ම වගේ ලෝකේ තියෙන හැම රටකින්ම ඩොලර් වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. මොකද ඒගොල්ලන්ට තෙල් ගන්න ඩොලර් ඕනේ. හැබැයි ඉස්සර ඩොලර් දීලා ගත්ත තෙල් ප්‍රමාණයට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් දැන් යනවා ඒ තෙල් ප්‍රමාණයම ගන්න. පහුගිය දවස්වල බොර තෙල් බැරල් එකක මිල මේ ඩොලර් 70ට තිබුණා කිව්වා. ඊට පස්සේ 120ට වැඩි වුණා කිව්වා. ওই විදිහට මේ අර ලොකු බොර තෙල් වල ලොකු මුදලේ වැඩිවීමක් වුණා. ඒකට ඩොලර් වලින් තමයි ගෙවන්න ඕනේ. ඉතින් ඒකින්ද ඩොලර් වලට තියෙන ඉල්ලුම ගොඩක් වැඩි වුණා. ඉතින් එතකොට වෙන්නේ මොකද? ඩොලර් අධි ප්‍රමාණය වුණා හැම රටකම මුදල් ඒකකයකට වඩා. ඉතින් ඒක අපිටත් බලපානවා. දැන් අපිට වෙලා තියෙන්නේ ඩොලර් එක හිඟ වෙලා තියෙනවා. රුපියල් අපිට සුලභ වෙලා තියෙනවා. ඉතින් දැන් අපිට වෙනදට බොර තෙල් ගේන්න ගිය මුදලට වඩා වැඩි ප්‍රමාණයක් අපි හිතමුකෝ දෙගුණයක් කියලා. දැන් දෙගුණයක් ඕන වෙලා තියෙනවා. එතකොට අපිට ඉස්සර ඩොලර් එකක් නම් ඕන වෙලා තිබ්බේ තෙල් ගේන්න. දැන් ඩොලර් දෙකක් ඕන වෙලා තියෙනවා. ඉතින් එතකොට අපිට එහෙම අපේ ඩොලර් සුලභ නෑනේ. අපේ බැංකු පද්ධතිය ගොඩක් ඩොලර් නෑනේ. ඉතින් ඒක හින්දා ඩොලර් වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. මොකද අපේ අනිත් පැත්තෙනුත් තියෙනවනේ මේ ඉම්පෝර්ට් තියෙනවනේ. ඉතින් අපිට අපේ බැංකු පද්ධතිය ඩොලර් සුලභ නැති හින්දා අපිට දැන් වෙලා තියෙන්නේ අපි බෙහෙත් ගේන්න, අපි වාහන ගේන්න, අපි ගෙවල් හදන්න, ඇඳුම්, අපි ගොඩාක් දේවල්, කනබොන දේවල්, ගොඩක් දේවල් ගෙනාවනේ. එතකොට ඒ වයි තෙල් ගේන්නයි ඔය හැම දෙයකටම අපිට තිබුණු සීමිත ඩොලර් ප්‍රමාණය දැන් තෙල් ගේන්න අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය මේ ගොඩක් ඕන නිසා දැන් අනිත් දේවල් වලට දෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉතින් එහෙම වෙනකොට
අර තියෙන සීමිත ඩොලර් ප්‍රමාණයට එන ඉල්ලුම වැඩි. ඉතින් එතකොට ඩොලර් එකට ආපහු ලොකු ඉල්ලුමක් එනවා. අපිට රුපියල් තියෙනවා. හැබැයි අපිට ඩොලර් නැහැ. ඉතින් මේක හින්දා ඩොලර් එක ගොඩක් මේ දවස්වල දැන් වැඩි වීගෙන යනවා. දැන් මේ වෙනකොට 350 විතර වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ හේතුවත් බලපානවා ඩොලර් එක වැඩි වෙන්න. අපි ඉස්සෙල්ලා කතා කරා අපේ රට ඇතුලේ තියෙන අපේ විදේශ විනිමය අඩු වෙන හින්දා අපිට අපි බඩු ගොඩක් වැඩියෙන් ගේන හින්දා අපිට මේ ඩොලර් එකට මේ තියෙන තෙරපුම වැඩි වෙනවා කියලා ඩොලර් එකට තියෙන ඉල්ලුම වැඩි වෙනවා කියලා. ඉතින් දැන් මේ විදිහට ඩොලර් එකේ වැඩිවීම නිසා අපිට ඩොලර් එකට තියෙන තෙරපුම වැඩි වෙනවා. ඒ කියන්නේ ඩොලර් එකට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඉතින් මෙහෙම වුණාම ඉතින් මෙන්න මේ හේතුව හින්දා තමයි මේ ඩොලර් එකට තියෙන ඉල්ලුම අඩු කරන්න පහුගිය දවස්වල රජය මේ වාහන මත අලුතින් බද්දක් ඇති කරා. අර තියෙන තීරු බද්ද මතම සර්චාර්ජ් එකක් දැම්ම අධිභාරයක් එකතු කරා 150ක. ඉතින් මේ හේතුව හින්දා සාමාන්‍යයෙන් වාහනවල සැලකිය යුතු මිලේ වැඩිවීමක් තියෙනවා. මේ එතකොට අපි දැක්කා මේ මුදල් අමාත්‍යතුමා කියනවා වාහන ගෙන්නන එක අපි මේ බද්ද දැම්මේ මාස 3කට. ඉතින් ඒක නිසා වාහන ගෙන්නන එක මාස 3ක් පහු කරලා මේ ඕගොල්ලෝ වාහන ගේන්න. ඉතින් අන්න ඒ කතාව කියන්නෙම මේ මාස 3ක් මේ මුදල් මේ ඩොලර් එක රැක ගන්න ඩොලර් එකට තියෙන ඉල්ලුම අඩු කරන්න තමයි ඒ උත්සාහ කරන්නේ. ඉතින් මොකද බද්දක් දාපුවාම මිල වැඩි වෙන හින්දා මිනිස්සු වාහන ගන්න එක අතාරිනවා. ඉතින් මේ වාහන ගේන්න මේ දාපු බද්ද මාස 3කට දැම්මට සමහර විට මාස 3ක් ඉවර වෙනකොට මේක ආපහු දික් කරන්න වෙන්නත් පුළුවන්. මොකද මේ ලෝකාර්බුද මේ අවසානයක් නොවුනොත් රටේ තියෙන ඩොලර් හිඟයට පිළියමක් නොතිබුණොත් ඉතින් මේක ආපහු තව ටික කාලයකට දීර්ඝ කරන්න වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නේ හින්දා තමයි මේ ඩොලර් එකේ ප්‍රශ්නේ හින්දා තමයි වාහන ආනයනයට අලුතින් බද්දක් දාලා තියෙන්නේ. ඉතින් සමහර විට මේ ප්‍රශ්නේ විසඳෙන්නත් පුළුවන්. අද හෙට විසඳෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් අපි අද කතා කරන්න බැලුවේ මේ වාහන වල මිල වැඩි වෙන එක ගැනනේ. ඉතින් අන්තිමට අපිට කතා කරන්න උනේ ඩොලර් එක ගැන. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ බලමු ඇත්තටම වාහන මිල වැඩි වෙන්නේ කොහොමද? මොකද්ද වාහන මිලට වෙලා තියෙන්නේ කියලා. මේ ඩොලර් එකේ වැඩිවීමයි ඊට අමතරව රජයේ පනවපු බද්දත් එක්ක මොකද්ද වාහන මිලට වෙලා තියෙන්නේ කියලා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාට තේරෙන්න ඇති කියලා. සමහර විට ඔයා මේ ගැන කලින් දැනගෙන හිටියා වෙන්නත් පුළුවන්. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේ වාහන වලට මොකද වෙලා තියෙන්නේ කියන එක. ඉතින් ඔයාට මේ ගැන වෙන අදහසක් තියෙනවා නම් මේකේ ඩොලර් එක ගැන වෙන මොනවා හරි අදහසක් තියෙනවා නම් ඔයා කමෙන්ට් එකක් දාන්න. මේ එහෙනම් අපි ආයි වීඩියෝ එකකින් හම්බෙමු. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට.